ආයුබෝවන් කුතුහලය YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. හරවත් වීඩියෝ නිරතුරු නැරඹීමට ඔබ මෙම නාලිකාව ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එක ක්ලික් කරන්න. ගම්පහ දිස්ත්‍රික්කය අත්තනගල්ල එගොඩපොත දායක පේරුවේ පිහිටි අත්තනගල්ල රජමහා විහාරය ඓතිහාසික මෙන්ම පුරාවිද්‍යාත්මක වැදගත්කමින් හෙබී විහාරස්ථානයකි. සිරිසංගබෝ රජු හිස දන්දුන් ස්ථානයේ ලෙස ප්‍රකටව ඇති මෙම ස්ථානය මතු බුදුවරයෙකු පාරමිතා පිරූ ස්ථානයක් වීම හා රහතන් වහන්සේලා වැඩ විසූ ස්ථානයක් ලෙස වසර 1800ක පමණ පැරණි ඉතිහාසයකට හිමිකම් කියයි. 385කට පෙරදී ගෝඨාභය රජතුමා විසින් තමයි මේ සිරිසංග බෝධි චෛත්‍ය නිර්මාණය කරලා තියෙන්නේ. මේ චෛත්‍ය තුල නිදහස්ව සිටින්නේ බුදු බව පාත්‍රා කරමින් තමන්ගේ ජීවිතයේ දාන මොසෙන් පූජා කරපු උත්තමයා සිරිසංග බෝ කියන්නේ. ඒ සිරිසංග බෝ රජතුමාගේ උත්පත්තිය සිදු වුණේ අනුරාධපුරයේ සිටියේ ඒ ගොළු සහෝදරයෝ තුන්දෙනෙක් සිරිසංග බෝ සිරිසංග බෝධි ගෝඨාභය සහ වික්‍රම බාහු කියන රජගොල් දරුවන් තුන්දෙනෙක් තමයි හිටියේ. ඒ දරුවන්ගේ මාමා කෙනෙක් හිටියා අනුරාධපුරේ සාම්දුරු නමක් හිටියා. එයාලා මාමා කෙනෙක්. ඒ මාමා ඒ තුන්දෙනාව ගෙන්නගෙන අකුරු ශාස්ත්‍රය උගන්වුවා කාලයක් බ්‍රහ්මණෙකුට කියලා. ඒ අනුව තමයි මේගොල්ලෝ හැදිලා වැඩිලා අනුරාධපුරයේම රජකම ලබා ගත්තා. ඒ ලබාගත් රජකම පළවෙනියෙන් වීරබාහු, දෙවෙනුව ශ්‍රී සංඝබෝධි, තුන්වෙනුව රජකම් කරන්නට උරුමය තිබුණේ ගෝඨාභයට. නමුත් සිරිසංග උතුමා කාලයක් දහමින් සෙමින් රජකම් කරපු නිසා තමන්ට රජකම ලබා ගන්නට කාලයක් ඇයි කියලා ගෝඨාභය මල්ලි යුවරාජතුමා බය වෙලා රජතුමා ධාර්මිකව රට පාලනය කරපු නිසා එතුමාට නොයෙකුත් හිරිහැර අවමාන කරන්න පටන් ගත්තාම එතුමා රජකම අතහැරලා දාලා ඒ ස්ථානයේ පැනලා ඇවිල්ලා එවකට මේ ස්ථානයේ රහතන් වහන්සේ නමක් වැඩ වාසය කළ පල්ලෙහා තියෙනවා පොකුණ ලෙනක්. ඒ ලෙඩේ ඒ රහතන් වහන්සේට අවටම් කරමින් එක්තරා දිනකදී මේ රමණීය කදුකටයක් වෙලා තිබිච්ච අස්ත වනගොල්ල නමින් ප්‍රකට වෙලා තිබිච්ච පසුව අත්තනගල්ල යන නමට ආවර්ජනය වුණු මේ ස්ථානයේ රමණීය වනාරණක් වුණා කදුකටයක් තුල. එහිදී තමයි බ්‍රාහ්මණ වේශයෙන් මේ ස්ථානය ගත කළේ. ඉතින් අවසානයේදී එක්තරා දවසකදී අනුරාධපුරයේ සිට දඹදෙණියට ඇවිල්ලා දඹදෙණියේ සිට පස්පුලක් පැඳගෙන අත්තනගල්ල වන්දනාවේ ආව දුගියෙක් එහා පැත්තේ තියෙන පොකුණක්, ඒ පොකුණ අසලදී තමාගේ බත්මුල බෙදාගෙන කන්න පටන් ගත්තාම එයා දැක්කා මේ තාපසයාව. තාපසයාට ආරාධනා කළා තමන් හා සමග මේ ආහාර වළඳන්න. තමා පළතුරු කාලා පළතුරු අනුභව කළා ඉවර වෙලා සංතර්පණය කළා බඩ කුස පුරවාගෙන හිටියත් ඉල්ලීම ඉටු කරන්න ඕනේ නිසා තමා ඒ බත්මුලට සහභාගී වුණා. සහභාගී වෙන ගමන් විමසුවා ඔයා කොහේ ඉඳලාද ආවේ කියලා. එතකොට කිව්වා නුගියා කිව්වා මං අනුරාධපුරේ ඉඳලා ආවේ කියලා. ඒ වෙලාවේ කිව්වා මමත් අනුරාධපුරේ තමයි. කොහොමද අනුරාධපුරේ තත්ත්වය කියලා. එතකොට නුගියා කියනවා ගන්න දෙයක් නැහැ, දී ගංගාවක් ගලාගෙන යනවා කියලා. එතකොට සිරිසංග බෝතුමා බය වුණා. බය වෙලා ඇයි ගංගාවක් ගලාගෙන යන්නේ කිව්වාම නුගියා විස්තර කරනවා ඉස්සෙල්ලා එහි රජකරන් හිටියේ සිරිසංග බෝතුමා. එතුමා පැනලා ගිහිල්ලා ඉවරලා දැන් රජකම් කරන්නේ ගෝඨාභයයි. ගෝඨාභය මහ නපුරු රජතුමෙක්. එයා මේ ආකාරයෙන් රටට වැඩදායක සිද්ධීන් නොමෙයි කරන්නේ
අවඩදායක සිද්ධින්. ඒ නිසා ජනතාව එයාට කැමති නෑ. නමුත් තිරිසංග බෝට කැමති. ඒ තිරිසංග බෝ නැති නිසා මෙයා දැන් බය වෙලා ඉන්නේ. පැනලා ගිහිල්ලා ඉවරලා හමුදාවක් හරිගත නොඇති නැවතත් පහර දීලා රජය අල්ලගන්න. අන්න එතකොට තිරිසංග බෝතුමා කිව්වා අල්ලගන්න. එහෙම කියලා ඉවරලා කිව්වා ඒක සිද්ධ වෙන්නේ මං ලේ ගංගාවක් ගලාගෙන යනවා කියලා කිව්වේ. ඉතින් ඒ අනුව මෙයා අඬබෙර ගහලා එදා තිබිච්ච සංවේදන මාධ්‍ය අඬබෙර ගහින්ම අඬබෙර ගහලා රටේ ප්‍රචාරයක් අරිනවා. තිරිසංග බෝගේ හිස ගෙනලා දුන්න කෙනෙකුට තහවුරු දහසක් තෑගි දෙනවා කියලා. ඒ අනුව අද කාලේ පාතාලියෝ වාගේ එදා හිටියා ගම්වල චණ්ඩි. ඒ චණ්ඩි අර කියපු රූපෙට සමාන රූප තියෙන කෙනෙක් දැක්කහම අතිගෙන ඇවිල්ලා බෙල්ල කපලා අරන් එනවා රජු ළඟට මෙන්න සිරිසංග බෝව අරන් ආවා කියලා. කොයිතරම් සමානකම තිබුණත් මේ නම් සිරිසංග බෝ නොවේ කියලා තම එක කුසේ උපන් ඒ ඥානවල සුවඳි අරයා හඳුනා ගන්නවා මේ සිරිසංග බෝ නෙවෙයි. ඒ අනුව රජේ රැවටීමට සූදානම් වුණා කියලා අර හිස ගෙනාපු කෙනාගේ හිසත් ගහලා දාන්න නියම කරනවා. ඒ අනුව Tamanට පුළුවන් මේ ස්ථානයේදී සුවාදාර මුදලක් ලබා දෙනවා නම් ආලෝක පූජාව සඳහා ලබා දෙන්නට මම මේ කතාව කියන අවස්ථාවේ. ඒ නිසා ඒ සිරිසංග උතුමාගේ සිරසත් දෙමෙයි කියලා ඉවර වෙලා අර ගෙනාපු කෙනාගේ හිස ගහලා දානවා. ඒ අනුව තමයි මම කිව්වේ ලේ ගංගාවක් ගලාගෙන යනවා කියලා. එතකොට සිරිසංග බෝ කියලා ඒක වෙන්න දෙන්න බෑ. මම තමයි සිරිසංග බෝ කියලා කියන්නේ. මම මගේ හිස ඔයාට දානෙම වශයෙන් පූජා කරන්නම්. ඒ හිස අරන් ගිහලා දීලා ඒ ටැබ් ලගා ගන්න මට අවශ්‍යයි මේ ගලාගෙන යන ලේ ගංගාව නවත්තන්න කියලා. එයා බාරගත්තද හිස? නෑ බාරගත්තේ නෑ. එයාත් බය වුණා. එයාගේ හිසත් අර විදිහටම ගහලා දායි කියලා. ඒ අනුව බාරගත්තේ නැතිවුර සිරිසංග බෝ කිව්වා ඉන්න බං ඔප්පු කළා කියන්නම් ඔයාට මම තමයි සිරිසංග බෝ කියන්නේ කියලා. ඒ අනුව එදා බත් වලට බෙදලා තිබුණේ හාල් මැස්සෝ මාළුවක්. හාල් මැස්සෙක් අරගෙන එයා ප්‍රාර්ථනාවක් කරනවා. එයා සෝවාන් තත්වයටපත් වෙලා හිටියේ රහතන් වහන්සේගෙන් අවටනුවට කරමින් දහම ඉගෙනගෙන. ඒ අනුව සෝවාන් වෙච්ච කෙනෙකුට තමන්ගේ හිත පිටතට අදින්න පුළුවන් කම තියෙනවා. ඒ අනුව එයා කියනවා අර හාල් මැස්සා අරගෙන මම තමයි සිරිසංග බෝ කියලා කියන්නේ. මං කියන දේ සත්‍යවාදී සැබෑ නම් මේ හාල් මැස්සාට පණ ඒවා කියලා ප්‍රාර්ථනාවක් කළා. අර පොකුණට එහා පැත්තේ තියෙන දාලා තියෙනවා හාල් මැස්සා. අන්නේ අවස්ථාවේදී යහල් මැස්සාට පණ ඇවිල්ලා පොකුණේ පීනාගෙන ගියාලු. ඉතින් ඊට පස්සේ ඒ බත් පුල ගන්නකොට අදවාගෙන මේ සිරිසේනලා හිටියේ නෑ හාල් කරලා දෙන්න. එදා හාල් වනේ කොටලා තමයි හාල් බවට පත් කළේ වී වනේ කොටලා. ඒ අනුව ඉඳලා හිටලා වී හැටියක් අමාරක් තියෙනවා බත් පුලක. ඒ අනුව මේ බත් පුල වී හැටියක් තිබුණා. ඒ වී හැටිය අරගෙන එයා ප්‍රාර්ථනා කරනවා මම තමයි සිරිසංග බෝ කියලා කියන්නේ. මේ සත්‍යවාදී සැබෑ නම් ඔබට පුළුවන්කම තියෙනවා. සත්‍යවාදී සැබෑ නම් මේ වී ඇටි බාවී ඇටියක් වෙලා පැලවේවා කියලා ඒ පොකුණට දාලා තියෙනවා. ඒකට ඒ පොකුණේදී අර ගාවී ඇටි පැලවෙලා කරලින් බර වෙලා කුලකට වැනි කොකා පෙන්න ඉඳලා තියෙනවා. අන්න ඒ අවස්ථාවේදී දුගියා කැමැති වෙලා තියෙනවා හිස බාරගන්න. ඒ අනුව තමයි බානුකූලව කතාව ගලාගෙන යන්නකට කියන්නේ. එතෙන්දී තමාගේ හිස බාරගත්තා. අරගෙන අනුරාධපුරයට ගිහිල්ලා දුන්නා. අනුරාධපුරයේදී සිරිසංග බෝ උතුමාගේ හිස තමයි කියලා එයා බාර අරගත්තා. අරගෙන ඉවරලා දවස් 7ක් පුද පැනින් ආවලා ඒ හිස තියාගෙන පුදු සත්කාර කළා. 7 වෙනි දවසේදී චන්දන තනසෑගේ කියන දවල් හල් කොල්ලා මේ හල් තමයි හිස කියලා කිව්වට මේ චෛත්‍ය තුල දඟලේ අවසාන ටික මම බොහොම කෙටියෙන් කිව්වේ. මෙම චෛත්‍යගරය
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ යටතේ පවතින්නක්. එය විහාරස්ථානයට අයත් නොවන අතර මෙම පියගැට පෙළේ සිට මෙම විහාර භූමිය පුරා ඓතිහාසික මෙන්ම පෞරාණික වටිනාකමින් යුත් විහාරාරාංග ඔබට දැකගත හැකියි. කුතුහලය YouTube නාලිකාව නැරඹූ ඔබට ස්තුතියි.